මේ අපි අර බුලත් කඩද්දී මේ කොටුවෙන් මේ කඩා ගන්න මේ හොඳ පීදුණු දළු ටිකක් කරනවා වගේ නෙමෙයි ටික වැඩිපුර කරන්න ගියාම අමාරුයි. මේ ගින්නේ පොතු නැහනේ. නේද? මෙන්න මෙහෙම දාගත්තා හදලා. ගෙන ඉන්නේ. ඉතින් මේ බුලතේ අපතේ යමක් නැහැ. ඉතින් මේ ඔක්කොම පොඩි ලොකු පොඩි ඔක්කොම ගන්න පුළුවන්. ඔක්කොටම හොඳ මාකට් එකක් තියෙනවා. ආයිබෝන් කියලා පිළිගන්නවා අපගේ ෆාමිනිත් ලයිෆ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව බුලත් අස්සන්න නෙලා ගන්න විදිය. අපි මහත්තයාගෙන් අහලා බලමු නිවැරදිව බුලත් කඩා ගන්න විදිය. මේ සාමාන්‍යයෙන් මේ කොටු වලට මේ කිලිකුණු පිටින් යන්නේ නැහැ. මේ බුලත් අස්සන්න නෙලන්න දවස් 15න් 15ට තමයි මේ නෙලා ගන්නේ. පොඩක් අපිට පෙන්වන්න කොහොමද කඩන්නේ කියලා. මේ ඔක්කොම මේ කඩලා අයින් කරන්න ඕන. මේ වැඩිපුර තියෙන ඒවා කොටුව සුද්ධ වෙන්න. කොටුව සුද්ධ වෙන්නම කරන්න ඕන. කරනවා මේ ඔක්කොම සුද්ධ වෙන්න කඩලා ඒකේ ගන්න පුළුවන් දළු තියලා සාමාන්‍ය හිටවන්න ගන්න දළු. ගන්න පුළුවන් දළු තියෙන්නේ මෙන්න මේ වගේ දළු. මෙන්න මේ වගේ දළු ගන්න ඕන හිටවන්න. මේ වගේ දළුෙන් පුරුක් දෙකක් යට වෙන්න මේ මෙතනින් කපන්න ඕන. මෙන්න මේ හරියෙන් කපලා මෙන්න මේ පුරුක් දෙක යට කරා නම් හරි. ඔව් අපි හිටවන එක ගැන වෙන වීඩියෝ එකකින් කරමු. හිටවන එක වෙන එක. දාගන්න පුළුවන්. දැන් කඩනකොට කඩන්න ඕන මේ වගේ ඔක්කොම බුලත් කොටේ කඩන්න ඕන. මේක මේ කඩන්න බැරුව ගිය එකක්. සුද්ධ වෙන්නම කඩන්න ඕන. මේ පීරිච්ච කොළ මේ ඔක්කොම පීරිච්ච කොටේ ගන්න ඕනේ. මේ ඔක්කොම පීරිච්ච කොළ. මේ වගේ හොඳට මේ බලලා පීරිච්ච කොටේ ඔක්කොම මේ පීරිච්ච ඔක්කොම කඩන්න ඕනේ. කඩලා බුලත් කොටුව සුද්ධ වෙන්න තියෙනවා. දැන් මේ වගේ යට ලොකුවට යන්න දෙන්නේ නැහැ හුඟක්. මේ හරිය මෙහෙම කඩලා දානවා. ඒකට ඒගොල්ලෝ දළු දාලා හැදෙන හොඳට. මේ මෙතනින් කඩලා මම සුද්ධ කරන්න. මේ සුද්ධ වෙන්නේ ඒකයි මම මෙහෙම කඩන්නේ නැත්තම් සාමාන්‍ය මෙන්න මේ කොලේ විතරයි කඩා ගන්න. මේ කොලේ මේ මෝරපු කොලේ විතරක් කඩා ගන්නවා. වෙළඳ පොලේ ඉල්ලුමක් තියෙන අනේ පීදුණු කොළ වලටයි පීදුණු කෙටි වලටයි කඳ කොළ වලටයි. ඔය මේක පැති වලට ගන්න හැටි තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් පීදිච්ච කොළ කොහොමද කවදත් ඉල්ලුම තියෙනවානේ. කඳ කොළ වලට සමහර පැති වල කඳ කොළ ගන්නවා. ගන්නවා. මගෙන ඉන්නේ. ඉතින් මේ බුලතේ අපතේ යමක් නැහැ. ඉතින් මේ ඔක්කොම පොඩි ලොකු පොඩි ඔක්කොම ගන්න පුළුවන්. ඔක්කොටම හොඳ මාකට් එකක් තියෙනවා. අපිට මේ බුලත් මිල වෙනස් වෙනවා. ඒක හොඳටම කරන් යනවා. වහින කාට පොඩ්ඩක් අඩු වෙනවා. ඒකෙත් කියලා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ ඉතින්. අපි අමුණන හැටි ඊගාවට කියලා දෙමු. බුලත් කඩන්න හදාගන්න තියෙන උපකරණය ගැන චුට්ටක් කිව්වනම්. ඔව් දැන් මම හදාගෙන තියෙන්නේ මේ මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම රවුමක් හදාගෙන තියෙන්නේ මේ. ඇඟිල්ලට දාගත්තාම මේ නැත්තම් මේ නියපොතු වවන්න වෙනවනේ. ඉස්සර මිනිස්සු නියපොතු වැවුවා. දැන් ඉතින් නියපොතු වවගෙන අපි හැම වෙලාවම කරනකොට පැටලෙන්න හින්දා මම මේක මෙන්න මෙහෙම ටූල් එකක් හදාගෙන තියෙන්නේ. මේක කඩන්න පුළුවන්. මේක කිසිම නැමෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව කඩා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම හදාගත්තොත්. ටිකක් කරනවා වගේ නෙමෙයි ටික වැඩිපුර කරන්න ගියාම අමාරුයි. මේ ගින්නේ පොතු නැහනේ. නේද? මෙන්න මෙහෙම දාගත්තා හදලා කිසි ගැටලුවක් නැහැ. මේ බුලත් අස්සන්න මේ සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් මේ නෙලා ගන්නවා. මේ දවස් 15න් 15ට නේද? ඔව්. මේ දවස් 15ට සැරයක් හදාගන්න. ඔව්. මෝරනවා. ඒක ඔක්කොම ටික සුද්ධ කරන්න ඕන. මේ වගේ පැඩිපුර තියෙන ඔක්කොම සුද්ධ කරලා තමයි අන්නව කරපුවම තමයි හරියන්නේ. නැත්තම් ලූටි පුලත් හැදෙන්නේ මේ වගේ පැඩිපුර තියෙන ඔක්කොම කඩලා දාන්න. මේ අපි අර බුලත් කඩද්දී මේ කොටුවෙන් මේ කඩා ගන්න මේ හොඳ පීදුණු දළු මේ මෙන්න මේ වගේ වතුර භාජනයකට දාලා තියෙනවා. මේ වතුර දාලා තියෙන්නේ භාජනයකට දාලා තියෙනවා. මොකද දැන් අද ඊ හෙටයි බුලත් කඩපුවාම මේවා හිටවන්න මේ මුල්ලක් දාන ඒව කරන්න කාලයක් නැහැනේ. ඒක නිසා මේ ටික මේ දළු ටික දාලා තියෙනවා වතුර එකකට. මොකුත් හානියක් වෙන්නේ නැහැ. ওই විදිහට දාලා තියෙන තමයි අපි ඒක හිටවන්න ගන්නෙ. හරි දැන් අපි කතා කරමු බුලත් තෝරන විදිය ගැන. මේ බුලත් කඩන් ඇවිල්ලා ඉස්සලාම ලොකු බුලත් තෝරනවා. මේ පීදුණු ලොකු බුලත්. ඊගාවට පීදුණු කෙටි තෝරනවා. කඳ තෝරනවා. මෙහෙම වෙනස් විදිහට මේ
බුලත් තෝරලා ගොඩවල් ගහ ගන්නවා. මේ පීදුණු ලොකු බුලත් පෙන්නවොත් පීදුණු ලොකු බුලත් කොලේ තමයි මෙන්න මේක. මේ කියන්නේ මේක පැත්තක් පොඩි එක පැත්තක් ලොකුට පේනවා. ඔව් පීදුණු ලොකු බුලත්. මේ තියෙන්නේ මේ බුලත් කොලේ මේක හරි ලේසි වන්න පුළුවන්. මේ පීදුණු කොලේ. ඊට මේ පස්සේ තියෙන්නේ කඳ කොලේ. මේ කඳ ඉහළින් කොල තමයි මෙන්න මේ කඳ කොලේ. මේ තියෙන්නේ මේ ඇත්ත ලොකු දිගට තියෙන කඳ කොලේ. ඊට පස්සේ අර පීදුණු බුලත් වල මේ කෙටි කොලත් වෙනම තෝරලා ගන්නවා නේද? මේ දුකොල තියෙන්නේ කෙටි වලට. මේ පොඩි ඒවා ඔක්කොම කෙටි වලට යන්නේ ඒවා. කෙටි. ඉතින් අර බුලත් කොටුව ලස්සන පිළිසුවට දෙන්නේ නැත්නම් මේ වගේ කොටස් ගොඩාක් කෙටි හිටිනවා. වැඩි වෙනවා නේද? ඔව්. හොඳට සුද්ධ කරලා තියනවා නම් මෙච්චර කෙටි හිටින්නේ නැහැ වතුරත් හොඳට වැටෙනවා නම්. මේවා දැන් පැෑවිල්ලට අවුච්ච ඉඳලා මේ ওই විදිහට තියෙන්නේ. ඔව්. දැන් අපි මේවා තෝරාගෙන ඊට පස්සේ අමුණනවා. අමුණනකොට මේ අමුණන විදියත් මම පෙන්නන්නම්. ඔය තියෙන්නේ මේවා කෙටියෝ. ඔව් කෙටි පීදුණු කෙටි. ඊට පස්සේ මේ තියෙන්නේ පීදුණු ලොකු බුලත්. මේ කෙටිය. මේ කියන්නේ මේ අත. කොළ 40ක්. තමයි අත. කෙටි. මේක ඒකෙනුත් මේක රෑන් කොළ. රෑන් කොළ කියන්නේ කඳ කොළ. කඳ කොළ කියලා කියන්නේ. ඒවා. කඳ කොළ. කඳ කොළ. අර තියෙන්නේ චූටි කෙටි. මේ කෙටි එකෙනුත් පොඩි එක. තවත් වීඩියෝ එකකින් දඬු පැල කරන හැටි, බුලත් පාති සකස් කරන හැටි, පොහොර යොදන හැටි සහ රෝග ගැන කතා කරනකම් ඔබ සැමට සුබ දවසක්.